ඉංග්‍රීසි හරිම ලේසි. ඉතින් අද අපි බලමු අතීත කාලෙන් සරලවම වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අතීත කාලෙට ඉංග්‍රීසියෙන් කියන්නේ past tense කියලා. ඉතින් past tense වලින් වාක්‍යයක් හදාගන්න හැටි අපි දැන් බලමු. ඉතින් ඔයාලට මෙතන පේනවා subject කියන එක යටතේ තියෙනවා I, he, she, we කියලා වචන හතරක්. ඒ වගේම ක්‍රියාව, ඒ කියන්නේ verb කියන පැත්තෙන් තියෙනවා was, were, ධන ලකුණක් එක්ක working කියලා. ඒ කියන්නේ verb එක එහෙම නැත්නම් ක්‍රියාව ඒ දෙකේම එකතුවක් විදිහට තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් ටික පාවිච්චි කරලා සරලවම ඉංග්‍රීසි වාක්‍යයක් හදමු. ඉතින් සරලවම ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න තියෙන්නේ subject එකයි verb එකයි එකතු කරලා. ඉතින් මෙතනදී I was working. මම වැඩ කරමින් සිටියා. ඉතින් දෙවෙනියට අපිට ගන්න පුළුවන් he was working. he was working කියන්නේ ඔහු වැඩ කරමින් සිටියා. ඒ වගේම she was working කියන්නේ ඇය වැඩ කරමින් සිටියා. ඒ වගේම we කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ බහුවචන පදයක්. ඉතින් ඒකට අපි were තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන් we were working. we were working කියන්නේ අපි වැඩ කරමින් සිටියෙමු. ඔන්න ඒ වගේ තේරුමක් තමයි උතනදී එන්නේ අපිට. ඉතින් මේ වගේ සරල ඉංග්‍රීසි වාක්‍ය හදන හැටි ඉගෙන ගන්න ඔයාලත් කැමති නම් දිගටම මේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මම ඊයේ දාපු වර්තමාන කාලයෙන් සරලවම ඉංග්‍රීසි වාක්‍යයක් හදන වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලට කියනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්.